සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නම SL ෆිල්ම් හවුස් අපේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ 2025 අවුරුද්දේ රිලීස් වුණ කුන්සෙන් කියන ඉන්දුනීසියන් හොරර් මූවි එක. ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත් අද්භූත ආත්ම ඉන්න කන්දක අතරමං වෙච්ච මිනිස්සුන්ගේ කතාවක් වටා තමයි මේ මූවි එක ගලාගෙන යන්නේ. ඒ නිසා ආරාධනා කරනවා වීඩියෝ එකේ අවසානයේ තෙක් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් ෆිල්ම් එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මාස 2කට වඩා වැඩි කාලයක් channel එකට ෆිල්ම් එකක් දාන්න බැරි වුණා. ඒ නිසා channel එකේ reach එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මට කරන උදව්වක් වශයෙන් මේ වීඩියෝ එකට යටින් මොකක් හරි කමෙන්ට් එකක් දාලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වැඩි කතා නැතිව අපි යමු අදගෙන ආපු මූවි එකේ කතාව පැත්තට. කතාව පටන් ගද්දිම අපට පෙන්වන්නේ සෙනසුරාදා දවසක සිද්ධ වෙන කතාවක්. ඉතින් මිනිස්සු වාගයක් වාක් ඩී කියන මිනිස්සයාව හොයාගෙන ගෙදර ළඟට එනවා. අන්න ඒ වෙලාවේ මේ මිනිස්සු ටික දකිනවා වාක් ඩී ලේ පෙරාගෙන මැරිලා වැටෙනවා. ඒ වගේම එතන ඉන්න ගැහණු කෙනෙකුත් උමතුවෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ ගෙදර ඇතුලේ එක තැනක ඉන්න වක්කාර් කියලා ශාමන් කෙනෙක් අඳුරු මායාවක් කරනවා. කොහොම හරි වක්කාර් මේ අඳුරු මායාවන් කරලා ඉවර වුණාට පස්සේ කියනවා මම මගේ පොරොන්දුව ඉටු කරා කියලා. ඒ වගේම වාක් ඩී මැරුණ කියලා දැනගත්තට පස්සේ වක්කාර් ගොඩක් සතුටු වෙනවා. කොහොමරි ඊට පස්සේ අපිට පෙන්වන්නේ සඳුදා දවසක වෙන සිදුවීමක්. ඉතින් හයි ස්කූල් එක ඉගෙන ගන්න ඩියා කියලා කෙල්ලෙක් ඉන්නවා. හැබැයි ඩියාගේ බොයිෆ්‍රෙන්ඩ් ඩෙව්ලින් සෙනසුරාදා මෙරාපි කියන කන්දට කඳු නගින්න ගිහින් තියෙනවා. කොහොම නමුත් ඒ ගමන ගිහින් සෙනසුරාදා උදෙත් ඩෙව්ලින් ඩියාට කතා කරලා තියෙනවා. ඒ ඩෙව්ලින්ගේ ෆෝන් එක සෙනසුරාදා හවස ඉඳන්ම වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අවුලෙන් ඉන්න ඩියා මේ ගැන තාත්තට කියනවා. එතකොට තාත්තා කියනවා ඩෙව්ලින්ගේ ෆෝන් එක වැටෙන්න හරි කැඩෙන්න හරි ඇති නැත්තම් එයා ඉන්න තැනට සිග්නල් නැතුව ඇති කියලා. කොහොම වුණත් ඩෙව්ලින් ඉරිදා ආපහු එනවා කියලා තමයි මේ ගමන ගිහින් තියෙන්නේ. ඒත් සඳුදා වෙලත් ඩෙව්ලින් තාම ගෙදර ආපු නැති එකට ඩියා ගොඩක් අවුල් යනවා. ඒ නිසා තාත්තා අවුලෙන් ඉන්න ඩියාගේ හිත හදනවා. ඉතින් ස්කූල් එකේ ඉගෙන ගන්නකොට ඩියා පාඩමට අවධානය දෙන්නේ නැතුව ෆෝන් එක දිහාම බලාගෙන ඉන්නවා. මොකද ඩියා යවපු මැසේජ් වලට ඩෙව්ලින් රිප්ලයි එකක් එයි කියලා බලාපොරොත්තු වෙන්. ඒ ඩියා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා දැකලා සර් ඩියාට ක්ලාස් එකෙන් එළියට යන්න කියනවා. ඉතින් මේ සර් ඉතිහාසය තමයි උගන්වලා තියෙන්නේ. ඒ නිසා ඉන්දුනීසියාවේ කෙනෙක් වෙලත් රටේ ඉතිහාසයේ ඉගෙන ගන්න උනන්දුවක් නැහැ කියලා සර් ඩියාට බනින්න පටන් ගන්නවා. හැබැයි ඩියා කියන්නේ ඉගෙන ගන්න දක්ෂ කෙල්ලෙක්. ඒ වගේම සර් උගන්වන ඉතිහාසයේ පාඩමේ තියෙන හයිලයිට් හැම දෙයක්ම වගේ ඩියා කටපාඩමෙන් සර් ඉස්සරහා කියනවා. දැන් මේක දැකලා සර්ුත් ගොඩක් ෂොක් වෙනවා. ඉතින් ඩියා අවුලෙන් ඉන්න එක ඩියාගේ හොඳම යාළුවෝ දෙන්න වෙන ජෝ සහ නේස් කියන දෙන්නත් දකිනවා. ඒ නිසා ඉන්ටර්වෙල් එකේදී ජෝ ඇවිත් ඩෙව්ලින්ගේ යාළුවෙක් කලින් දාපු TikTok වීඩියෝ එකක් ඩියාට පෙන්නනවා. කොහොම නමුත් ඩෙව්ලින් එහෙම නගින්න ගිය කන්දේ මිනිස්සු වගේක් කලින් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ කන්දට නගින්නේ නැතිව මෙරබු කියන කන්දට යන්න හදන්නේ කියලා මේ වීඩියෝ එකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ කන්ද ආශ්‍රිතව ඉන්න මිනිස්සු ඩෙව්ලින්ට කියලා තියෙනවා මේ හැමදේම වෙන්නේ අඳුරු මායාවන් නිසා කියලා. ඉතින් ඩෙව්ලින් මෙරබු කන්දට ගියා කියලා දැනගත්තම ඩියා යාළුවන්ට කියනවා මට ඩෙව්ලින්ව හොයාගෙන යන්න ඕනි කියලා. ඒ වගේම මාත් එක්ක යන්න ඔය දෙන්නත් එන්න ඕනි කියනවා. කොහොම හරි මුලින් ජෝ කියනවා මේ ගමන යන එක හොඳ අදහසක් නෙවෙයි කියලා. හැබැයි අවසානයේ මේ දෙන්න ඩියා එක මේ ගමන යන්න පිටත් වෙනවා. ඊට පස්සේ මේ අය පැය 8ක 9ක ලොකු ගමනක් යනවා. කොහොම හරි ඔහොම ටික දුරක් යද්දී කන්දට යන එක තහනම් කරලා තියෙන බෝඩ් එකක් මේ තුන්දෙනා දකිනවා. හැබැයි ඉතින් ඒ මොනා නැත ඩියා නම් මෙතනින් නතර වෙන්න කැමති උනේ නැහැ. ඒ නිසා ඩියා බෑග් එකක් දාගෙන වැටෙන් පැනලා මේ ගම ඇතුළට යන්න පිටත් වෙනවා. ඒ වගේම ජෝ සහ නේස් දෙන්නත් එයාලගේ බෑග් එක අරගෙන ඩියාගේ පස්සෙන්ම ගම ඇතුළට යනවා. ඉතින් ඊට පස්සේ මේ තුන් දෙනාට ගම ඇතුළට එන්න පුළුවන් වෙනවා. හැබැයි මේ ගමම පාළුවට ගිහින් තමයි තිබුණේ. ඒ වගේම එක මිනිස්සෙක්වත් පේන්න හිටියේ නැති නිසා මේ තුන් දෙනා ටිකක් බය වෙනවා. කොහොම නමුත් මේ ගම ගොඩක් අඳුරුයි. අනික මේ ගමට කියලා තියෙන්නේ සෙලෝ කියලා. ඒ කියන්නේ හිස් බය කියන එක. ඉතින් ජෝ හිතනවා මේ ගමට හරියනම නම තමයි මේ දාලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ තුන්දෙනා ගමේ ඇවිදගෙන යන්නේ වෙන වෙනම. ඉතින් ඩියා මේ ගමේ තියෙන ගෙදරක් ඇතුළට ගිහින් මේ ගෙදර කවුරුත් ඉන්නවද කියලා බලනවා. එතකොට ලිපේ තියෙන කේතලේ උතුරුන සද්දෙට ඩියා බය වෙනවා. මේත් එක්කම ලේ පෙරාගත්ත මිනිස්සේ ඩියා දිහා බලාගෙන ඉන්නවා දැකලා ඩියා හොඳටම බය වෙනවා. ඒ නිසා ඉක්මනට එළියට දුවගෙන යනවා. ඒ වගේම ඩියා දුවගෙන යනකොට ඩියාගේ ඇඟේ නේස්
හැප්පුණ නිසා මේ දෙන්නම හොඳටම බය වෙනවා. මේත් එක්කම එතනින් ලේ පෙරාගත්ත මිනිස්සේ දුවගෙන යනවා දැකලා ඩියා සහ නේස් දෙන්න මෙයාලට කතා කරන්න මේ මිනිස්සයාගේ පස්සෙන් දුවගෙන යනවා. ඉතින් මේ මිනිස්සයා යන්නේ මේ ගමේ තියෙන රැස්වීමකට. ඒ නිසා ඩියත් මෙතන කතා වෙන්නේ මොනා ගැනද කියලා අහගෙන ඉන්නවා. ඉතින් මෙතන ගමේ මිනිස්සු ගොඩක් ඉන්නවා. මේ ගමේ පාලකයා වාක් ඩී කියන කෙනා මැරුණට පස්සේ තමයි මේ ගම විනාශ වෙන්න අරගෙන තියෙන්නේ. ඒ කිව්වේ ඔයාලට මතකයිනේ මූ එක පටන් ගන්නකොටම ලේ පෙරාගත්ත මිනිහෙක් මැරුණා. අන්න ඒ කෙනා තමයි වාක් ඩී කියන ගම පාලනය කරපු නායකයා. කොහොම නමුත් වාක් ඩීගේ තැනට ගම්වාසීන් දැන් අලුත් කෙනෙක්ව පත් කරන්න ඕනේ. එතකොට එයා හැම දෙයක්ම චාරිත්‍රානුකූලව කරන්න ගත්තම තමයි මේ හැම දෙයක්ම ආපහු යථා තත්ත්වයට පත් වෙන්නේ. ඒත් ගමේ මිනිස්සුන්ට ඒ තනතුරට පත් කරන්න තාම කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ අය හැමෝගෙම ආරක්ෂාව ගැන හිතලා මෙරබු කන්දට යන්නේක සෙනසුරාදා ඉඳන් තහනම් කරලා තියෙන්නේ. හැබැයි මෙතන කලින් වක්ඩී මැරුණ දවසේ අඳුරු මායාවන් කරපු වක්හරුත් සද්ද නැතුව ඉන්නවා. කොහොම හරි මෙතන තරුණ පිරිමි කෙනෙක් සහ ගැහණු කෙනෙක් ඉන්නවා. මේ දෙන්නගේ නම යෝගා සහ ඩිස්කා. ඉතින් මේ දෙන්න කියනවා කන්දට නැංග අපේ යාළුවා ඊයේ කන්දෙන් පහළට බහින්න හිටියේ. ඒත් එයාලා තාම ආවේ නැහැ කියලා. ඒ වගේම යෝගා යාළුවන්ව හොයාගෙන කන්දට යන්න හැදුවත් යෝගට ගමේ මිනිස්සු කන්දට යන්න අවසර දීලා නැහැ. ඒ නිසා මේ දෙන්න කියන්නේ යාළුවෝ ටික එනකන් කන්දට යන එක තහනම් කරන්න එපා කියලා. හැබැයි ගමට ඉන්න ඔෆිසර් කියනවා ගමට අලුතෙන් පාලකෙක් තෝරගන්නකම් කාටවත්ම කන්ද උඩට යන්න අවසර නැහැ කියලා. එතකොට යෝග අහනවා අපේ යාළුවන්ව බේරගන්නේ කොහොමද කියලා වගේම අලුත් පාලකෙක්ව තෝරගන්න වගකීම බාරගන්නේ කවුද කියලා. එතකොට ගමේ මිනිස්සු කියනවා වාග්ඩී වෙනුවට ආදේශකයෙක් හොයාගන්න බැරි වුණ එක ලකානෝනගේ වරදක් කියලා. ඉතින් ලකානෝන කියන්නේ වාග්ඩීගේ බිරිඳ. ඒ වගේම ලකානෝනට ළමයි ඉඳලා නැහැ. ඒ නිසා පුතෙක්ව බිහි කරන්න බැරි වුණ එක ලකානෝනගේ වරදක් කියලා ගමේ හැමෝම එතන ඉන්න වාග්ඩීගේ බිරිඳට දොස් කියනවා. හැබැයි මේක දැකලා ඩියා ගමේ මිනිස්සුන්ට කියනවා ලකාට දොස් පවරන එක නතර කරන්න කියලා. ඒ වගේම අද කාලේ පුතෙක් බිහි කරන්න බැරි එකට ගැහණු අයට හිරිහැර කරන මිනිස්සු ඉන්නවා කියලා මට තාමත් හිතා ගන්න අමාරුයි කියනවා. කොහොම හරි ඩියා මේ ගැන මිනිස්සුන්ට පැහැදිලි කරන්න හදද්දිම බෙරයක් ගන්න සද්දයක් ඇහිලා ගමේ මිනිස්සු ඔක්කොම මෙතනින් යන්න යනවා. කොහොම හරි ඊට පස්සේ ඩියා ගිහින් යෝගා සහ ඩිස්කා කියන දෙන්නට කතා කරනවා. ඉතින් සිකුරාදා යෝගා සහ ඩිස්කා ඇතුළු 6 දෙනෙක් කන්ද උඩට ගිහින් තියෙනවා. ඒ ඩිස්කට උණ හැදිලා අමාරු වුණ නිසා මෙයාව ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න තමයි යෝගා සහ ඩිස්කා දෙන්න කන්දෙන් පහළට ඇවිත් තියෙන්නේ. ඒ සෙනසුරාදා කන්දට යන එක ගමේ මිනිස්සු තහනම් කරපු නිසා මේ අයට ආපහු කන්දට යන්න බැරි වෙනවා. කොහොම හරි මේ තුන් දෙනාත් ආවේ කන්ද උඩ ඉන්න මගේ බොයිෆ්‍රෙන්ඩ්ව හොයාගෙන කියලා ජෝ සහ නේස් දෙන්න මේ දෙන්නට විස්තරේ කියනවා. ඊට පස්සේ යෝගා කියනවා ඔයාලට ඉන්න තැනක් නැත්නම් අපි ඉන්න තැනම නතර වෙන්න පුළුවන් කියලා. කොහොම හරි යෝගා සහ ඩිස්කා දෙන්නත් දැනට නතර වෙලා ඉන්නේ කඳු නගින අයට තියෙන තානායමේ. ඊට පස්සේ මේ තුන් දෙනා ඩිස්කා එක්ක තානායම තියෙන තැනට යන්න පිටත් වෙනවා. එතකොට මේ අය දකින්නවා මග දිගට පූජාවල් එල්ලලා තියෙනවා. එතකොට යෝගා කියනවා ගිය ටිකේම කන්ද ඉන්න යක්ෂයා ගමේ මිනිස්සුන්ව දඩයන් කරනවා කියලා. ඒ නිසා මේ යක්ෂයාගෙන් බේරෙන්න තමයි ගමේ මිනිස්සු මේ වගේ පූජාවල් කරන්නේ. ඉතින් මේ පූජා වට්ටියේ කෑම වර්ග වගේම නිවසේ හිමියගේ ශරීර කොටස් තියෙනවා. ඒ කිව්වේ නියපොතු හිසකේ සමේ කොටස් ඇඟිලි පවා මේ පූජා වට්ටියේ තියෙනවා කියලා ඩිස්කා කියනවා. ඉතින් මේ ගමේ පාලකේ නැති නිසා තමන්ව බේරගන්න මිනිස්සු මේ වගේ එක එක මාර්ග හොයාගන්නවා කියලා යෝගා කියනවා. එතකොට නේස් අහනවා පාලකෙක් මොනවාද කරන්න ඕනි කියලා. ඉතින් මේ ගමේ පාලකයා තමයි කන්දේ ඉන්න අద్භූත ජීවීන් එක්ක sannivedanaya කරන්නේ. ඊට පස්සේ ඒ අයගේ අවශ්‍යතා සපුරලා ගම සාමකාමීව තියාගන්නේ ගමේ පාලකයා. ඉතින් කුන්සෙන් කියන නම ඇවිත් තියෙන්නේ කුන්සි කියන නමින්. ඒකෙන් කියවෙන්නේ අద్භූත රාජධානියේ ගේට්ටුවේ යතුරු දරන්නා වගේ දෙයක්. කොහොම නමුත් දැන් මේ ගේට්ටුව ඇරලා තියෙන නිසා වෙන කාටවත්ම ඒ ගේට්ටුව වහන්න බෑ. ඉතින් ඒ නිසා තමයි ගම යථා තත්ත්වයට ගන්න ගමේ අයට අලුත් කුන්සෙන් කෙනෙක්ව ඕන වෙලා තියෙන්නේ. ඉතින් යෝගා කියනවා මේ ගමේ පාලකයා වෙන කෙනාට දුෂ්කර කොන්දේසි ගොඩක් තියෙනවා කියලා. අන්න ඒ නිසා තමයි පාලකයා වෙන්න ගමේ කවුරුත්ම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ නැත්තේ. ඉතින් මෙහෙම කට්ටිය කතා කර කර යද්දි අමනුෂ්‍ය බලවේගයක් යටත් කරගත්ත මිනිස්සෙක්ව ගමේ මිනිස්සු ටිකක් මෙතනින් අරගෙන යනවා. ඒ වගේම මේ සිද්ධිය දිහා බයෙන් බලාගෙන හිටිය ජෝට යාළුවෝ ටිකව මග හැරෙනවා. ඒකට හොඳටම බය වෙන ජෝ කලබලයට යාළුවෝ හොයාගෙන හැම තැනම දුවන්න පටන් ගන්නවා.
හැබැයි ජෝ යාළුවෝ හොයාගෙන දුවගෙන යන්නේ සොහොනක් පැත්තට. ඉතින් හොල්මන ජෝගේ කරේ නැගලා ජෝගේ බෙල්ල මිරිකන්න පටන් ගන්නවා. හැබැයි මේ හොල්මනව යෝගට ඇරෙන්න වෙන කාටවත්ම පෙනුනේ නැහැ. ඒ නිසා යෝග ජෝට කියනවා කලබල වෙන්නේ නැතුව ඉන්න තැන දන ගහලා වැඳ වැටෙන්න කියලා. අන්න ඒ වෙලාවේ ජෝගේ කරෙන් බිමට බහින හොල්මන යෝග ළඟට ඇවිත් ආපහු හැරිලා එතනින් යන්න යනවා. ඊට පස්සේ මේ අය ආපහු තානායමට යන්න පිටත් වෙනවා. ඒ අතරතුර යෝගා මෙතන අවුරුදු 1000 පැරණි ගහක් වගේම පූජනීය සොහොනක් මේ අයට පෙන්නනවා. ඊට පස්සේ මේ අය තානායමට යනවා. හැබැයි මේ වෙලාවේ තානායම ළඟ ඩෙවිලුන්ගේ වාහනේ තියෙනවා දැකලා ඩියා ඒක ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලනවා. කොහමද ඊට පස්සේ යෝගා ඩියාට කාමරේ පෙන්වන්න එක්කගෙන යනවා. එතකොට ඩියා අහනවා සොහොනේදී අපි නොදැක්ක දෙයක් ඔයා දැක්ක නේද කියලා. ඉතින් යෝගා කියන මේ කොල්ලට එක එක වෙලාවට අමනුෂ්‍ය ආත්ම පේනවා. ඒත් ඒ ගැන ඩිස්කවත් තාම දන්නේ නැහැ. කොහමද යෝගා කියනවා මෙතනින් පස්සේ මට ඒ ගැන ඩියා එක කතා කරන්න පුළුවන් කියලා. මේ අතරේ ඩිස්කා නේස් එක කෑම හදන්න පටන් ගන්නවා. ඒ අතරතුර ඩිස්කා නේස්ගෙන් අහනවා ඔයා කවදා හරි යක්ෂයෙක්ගේ වෙළඳපොළ ගැන අහලා තිනවද කියලා. ඒ වගේම ඩිස්කා කියනවා මේ යක්ෂ වෙළඳපොළ තියෙන තැන කැම්පින් හිටියොත් අපි මාකට් එක ඉන්නවා වගේ සද්ද ඇහෙනවා. ඒත් කවුරුත්ම පේන්නේ නැහැ කියලා. ඉතින් ඒක අහලා ගොඩක් බය වුණ නේස් කියනවා මම නම් ප්‍රාර්ථනා කරනවා වැරදිලාවත් ඒ වගේ තැනකට යන්න එපා කියලා. ඉතින් ඩිස්කා කියනවා මිනිස්සු කියන විදිහට ඒ යක්ෂ වෙළඳපොලේ අద్භූත බඩු යක්ෂයන්ට මිලදී ගන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ වගේ යක්ෂයන්ට ධනය සහ සම්පත් ළඟා කරගන්නත් පුළුවන් කියනවා. එතකොට නේස් අහනවා එතන මුකුත්ම පේන්නේ නැත්නම් ඒ යක්ෂ මාකට් එකේ shopping යන්නේ කොහොමද කියලා. ඉතින් ඩිස්කා කියනවා මේ ශාස්ත්‍ර ගැන දන්න අතරමැදියෙක්ගේ උදව්වෙන් තමයි ඒක කරන්න ඕනි කියලා. ඉතින් එදා රෑ මේ අය මෙතනින් පස්සේ මොනවද කරන්න කියලා කතා වෙනවා. එතකොට ඩිස්කා කියනවා අපි දෙන්න හෙට ගෙදර ගිහින් යාළුවන්ගේ දෙමව්පියන්ට මේ ගැන දැනුවත් කරමු කියලා. ඒ ඩියා කියනවා මම හෙට උදේම කන්ද නගිනවා කියලා. ඒ වගේම කන්ද උඩ ඉන්න ඩෙව්ලින්ට වගේම අනිත් අයට මම උදව් කරන්න යනවා කියනවා. ඒ ඩියා කලින් කඳු නැගලත් නැහැ. අනික මේ කන්ද නගින්න ඕනි පාර දන්නෙත් නැහැ. ඒ නිසා යෝගා කියනවා එයත් ඩියා එක කන්ද නගින්න එන්නම් කියලා. හැබැයි ඒකට අවුල් යන ඩිස්කා කියනවා මට හෙට ගෙදර යන්න ඕනි කියලා. ඒ නිසා ඩියා කරන වැඩවල වලට යෝගව එකතු කරගන්න එපා කියනවා. ඉතින් මේ වෙලාවේ එකපාරටම භූමිකම්පාවක් වගේ මේ ගෙදර දෙදරන්න ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වක්හරව. ඉතින් දැන් ගමේ පාලකයෙක් නැති නිසා වක්හරට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා වක්හර ගෝලයට කියනවා. ඒත් වාග්ඩී කලින් ආදේශකේ ලෑස්ති කරලා ඇති කියලා වක්හරට විශ්වාසයි. ඒත් වාග්ඩී ඒ ගැන කාටවත්ම කියලා නැති නිසා ඒ කෙනා කවුද කියලා අපිම තමයි හොයාගන්න ඕනි කියලා වක්හර කියනවා. එතකොට ගෝලයා කියනවා කන්දෙන් යක්කු ගෙන්නලා ගමම අවුල් ජාලයක් කරන්න ඕනි කියලා. එතකොට බලය ධනය වෙනුවෙන් ගමට එන හැමෝම ඒකට උදව් ඉල්ලන්නේ ඔයාගෙන් කියනවා. ඉතින් ඉස්සෙල්ලාම ගමට පිටින් ආපු සෙට් එක අයින් කරන්න ඕනි කියලා වක්හර අඳුරු මායාවක් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතනට යක්ෂයෙක් එනවා. කොහොම නමුත් මේ අඳුරු මායාවන් කරන නිසා නිින්දේ ඉන්න ජෝගේ මූණේ කොණ්ඩයක් ගෑවෙනවා දැනිලා ජෝ ඇහැරෙනවා. එතකොට ජෝ දකින්නවා මූණ ඉස්සරහා යක්ෂයෙක් ඉන්නවා වගේ. ඒ නිසා ජෝ හොඳටම බය වෙනවා. මේ අතර ඩියා නිදාගන්න ගියාම ඩියාගේ නම කියලා ඩෙව්ලින් කතා කරන සද්දය ඇහෙනවා. ඒ නිසා ඩියා ඇහැරිලා බලද්දි ඩෙව්ලින් කාමරෙන් එළියට යනවා දකින්නවා. ඉතින් ඩෙව්ලින් පස්සෙන් ඩියා පහළ තට්ටුවට එනවා. එතකොට ඩියා දකින්නවා පහළ තට්ටුවේ අద్භූත මිනිස්සු ඉන්නවා. හැබැයි මේ අద్භූත මිනිස්සු එකපාරටම නැති වෙනවා. කොහොම නමුත් අන්තිමට ඩෙව්ලින් ඉන්න තැනට ඩියා යනවා. හැබැයි මේක යෝග දැකලා ඩියාට කියනවා ඔයා නිින්දෙන් ඇවිදිනවා ඒ නිසා ඇහැරෙන්න කියලා. හැබැයි ඩියා පියවි සිහිවට එනකොට පරක්කු වැඩි. මොකද ඩෙව්ලින් හොල්මනක් වෙලා ඩියාගේ ඇඟට වහනවා. ඒ නිසා යෝගා ලොකු සටනක් කරලා ඩියාගේ සිහිය ආපහු අරගන්නවා. ඊට පස්සේ ඩියාගේ යාළුවෝ ඩියා මේ වෙනකම් කරපු හැම දෙයක්ම වීඩියෝ එකකින් පෙන්නනවා. ඉතින් ඩියාගේ ඇඟට යක්කු වහලා එක එක විකාර කරලා තියෙනවා. හැබැයි ඩියා ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ. කොහමද ටික වෙලාවක් යනකොට මෙයාට ආපහු අద్භූත සද්දයක් ඇහිලා කවුරුහරි උදව් ඉල්ලන සද්දයක් ඇහෙනවා. ඒ නිසා ඩියා උදව් කරන්න යන්න ලෑස්ති වෙනවා. ඒ වගේම යෝගා ඩියා එක්ක යන්න කැමති වෙනවා. ඒත් මේ වෙලාවේ ඩිස්කට කේන්ති ගියෙන් හොඳටම බනිනවා. ඩියා හිතුමතේට වැඩ කරලා අනිත් අයව අමාරුවේ දාන නිසා. ඒ වගේම ඩියා මෙහෙ එන්නත් යාළුවෝ දෙන්න කැමතිද කියලාවත් අහන්නේ නැතුව තමයි මේ දෙන්නව එක්කගෙන ආවේ කියනවා. ඉතින් ඩියා යාළුවෝ දෙන්නට බල කරේ නැතත් ඒ අය එන්නේ ඔයාට තියෙන ආදරයට. ඒ නිසා වටේ ඉන්න අයට නිකන් ප්‍රශ්න දාන්න එපා කියනවා. ඉතින් කරපු දෙයට
සමාවිල්ලන ඩියා කියනවා මිනිස්සුන්ට උදව් නොකර නිකම් බලන් ඉන්න මට බැහැ කියලා. කොහමරි ඩියා කෑගහන මිනිස්සයාව හොයාගෙන එළියට එනවා. ඒ වගේම ඩියාගේ පස්සේ යෝගත් දුවගෙන එනවා. ඉතින් ටික වෙලාවකින් ජෝ සහ නේස් දෙන්නත් ඩිස්කා එක ඩියාව හොයාගෙන යනවා. කොහමරි යක්කු වහලා ඉන්න මිනිස්සයා ළඟට ඩියා ගියාම ඒ මිනිස්සයා ඩියාව මරන්න try කරනවා. එතකොට යෝගා වගේම අනිත් අයත් මෙතනට ඇවිත් ඒ මිනිස්සයාව අල්ලලා ගැට ගහනවා. ඉතින් මෙහෙම අඟහරුවාදා දවස උදා වෙනවා. ඩිස්කට නම් ඕනි ආපහු ගෙදර යන්න. මොකද මුදා ගැනීමේ ටීම් එකටවත් කන්ද උඩ ඉන්න අයව හොයාගන්න බැරි වෙලා තියෙනවා. කොහොම නමුත් යෝගා කැමති වෙන්නේ නැහැ. එයාගේ යාළුවා ආපහු දාලා ගෙදර යන්න. ඒ නිසා යෝගා කියනවා කන්දට ගිහින් බලලා ඇවිත් ගෙදර යමු කියලා. ඒ නිසා අන්තිමට මේ 5 දෙනාම කන්ද නගින්න යන්න පිටත් වෙනවා. ඒත් කන්දට යන ගේට්ටුව උඩට මේ අයට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කිව්වේ ලොකු හුලකක් ඇවිත් මේ අයව ගේට්ටුවෙන් එළියට තල්ලු කරනවා. ඒ නිසා යෝගා කියනවා මෙහි ඉන්න භූත ගම්වාසීන් අපිට කන්දට යන්න අවසර දෙන්නේ නැහැ කියලා. ඒ ඩියා අහන්නේ නැතිව දිගටම try කරපු නිසා අනිත් අයව අනුතරේ දාන්න එපා කියලා ඩිස්කා බනින්න පටන් ගන්නවා. ඉතින් මේ රණ්ඩුව අතරේ නේස් තනියම කන්දට යන්න try කරලා අద్භූත ආත්ම නේස්ව දුරට විසි කරනවා. ඒ නිසා මේ අයව නේස්ව හොස්පිටල් එකට අරගෙන යනවා. ඉතින් නේස් හොස්පිටල් වලට අකමැති කෙනෙක් කියලා ඩියා යෝගට කියනවා. යෝගා කියනවා යාලට මෙහෙම කන්දට යන්න බැරි නිසා මුදා ගැනීමේ කණ්ඩායමෙන් උදව් විල්ලලා බලමු කියලා. ඊට පස්සේ ඩියා ජෝව හොයාගෙන ළඟ වහලා දාලා තිබ්බ හොස්පිටල් එකේ වාට්ටුවට යනවා. හැබැයි මේ වාට්ටුවේ ඉන්න ලෙඩ්ඩු හැමෝම වගේ දන්වැල් දාලා ගැට ගහලා තමයි තිබුණේ. කොහමර එකපාරටම දන්වැල් දාලා හිටපු කෙනෙක් ඩියාව මරන්න try කරනවා. ඒ නිසා ඩියා හොඳටම බය වෙනවා. මේත් එක්කම එතනට එන ඇටෙන්ඩන්ට් කෙනෙක් ඩියාට කියනවා මේ හැමෝම යක්කු ආපු අය කියලා. මේ අය මෙහෙම හිටියට රෑ වෙද්දි ඔක්කොම අවදි වෙලා ළඟ ඉන්න අයව මරන්න උත්සාහ කරනවා කියලා. ඒ වගේම දෙතුන් දෙනෙක්ටවත් මේ අයව පාලනය කරගන්න බැරි නිසා තමයි මෙහෙම දන්වැල් දාලා ගැට ගහලා තියෙන්නේ කියනවා. ඉතින් යෝගා දුක් වෙනවා යාළුවන්ට උදව් කරන්න මාර්ගයක් නැති එකට. එතකොට ඩිස්කා කියනවා ආපහු ජකාර්තා වලට ගිහින් උදව් අරගෙන යාළුවන්ව හොයමු කියලා. එතකොට යෝගා සිකුරාදා යාළුවෙක් ගත්ත වීඩියෝ එකක් පෙන්නලා කියනවා දැන් දවස් 4ක්ම යාළුවෝ කන්දේ ඉන්න නිසා එයාලට ඉක්මනට උදව් අවශ්‍යයි කියලා. ඉතින් ටික වෙලාවකින් මේ හැමෝම ඩියා ඉන්න වාට්ටුවට යනවා. එතකොට රෑ වෙනවත් එක්කම මේ යක්කු ආපු ඔක්කොම අවදි වෙනවා. ඒ වගේම මෙතන දන්වැල් දාලා ගැට ගහලා හිටපු කෙනෙක් ඇඳ පිටින්ම මේ අය ඉන්න තැනට එන්න හදනවා. අන්න ඒ වෙලාවේ ඇටෙන්ඩන්ට් තමයි මේ කෙනාව පාලනය කරන්නේ. කොහොම නමුත් මේ සිද්ධියෙන් බය වුණ නිසා මේ 5 දෙනා වාට්ටුවෙන් එළියට දුවලා යනවා. ඉතින් නේස්ට සිය ආවට පස්සේ ડોක්ටර් නේස්ව ඩිස්චාර්ජ් කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කෙනෙක්ට අඳුරු මායාවක් කරලා ඒ කෙනාගෙන් සල්ලි ගන්න වක්හරව. ඉතින් ටික වෙලාවකින් ඩියා සහ යෝගා දෙන්න කතා වෙන දේවල් වක්කරට ඇහෙන්න ගන්නවා. කොහොම නමුත් වක්කරට මේ දේවල් ඇහෙන්නේ වක්කර අඳුරු මායාවක් කරලා කොණ්ඩේ දිග යක්ෂයාව එතනට යවපු නිසා. කොහොම නමුත් යාළුවන්ට උපිරිම හෙට වෙනකම් විතරයි කන්දේ ජීවත් වෙන්න පුළුවන් කියලා යෝගා කියනවා. ඒ ඩියා තනියම කන්දට නගින අදහස අතහැරලා ඉන්නේ. ඉතින් ඩියා කියනවා ගමේ මිනිස්සු එක්ක කතා කරලා පාලකෙක් තෝරගෙන යාළුවන්ව හොයන්න උදව් ඉල්ලමු කියලා. ඒත් මේ වෙලාවේ අමුත්තක් දැනිලා ඩියා බිත්තිය පැත්ත බලන්න යනවා. ඒත් යක්ෂයා මේ දෙන්න දිහා බලාගෙන ඉන්නේ කියලා ඩියාට පෙනුනේ නැහැ. හැබැයි යෝගට යක්ෂයා පෙනුන නිසා ඩියාට කියනවා පාලකයා නැති එකෙන් කවුරු හරි අයිතු ප්‍රයෝජන ගන්නවා කියලා. ඒ නිසා පාලකයාව කවුරු හරි මරලා දාලා කියන කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් කියනවා. මේ අතර ඩිස්කා කාමරේ ඉඳින් කණ්ණාඩියේ මූණ බලපුවාම දකිනවා පිටිපස්සෙන් හොල්මනක් ඉන්නවා. හැබැයි හැරිලා බැලුවම මුකුත්ම පෙනුනේ නැහැ. කොහමරි ඩිස්කා මේ යක්ෂයාගේ ඇඟ උඩට ඇඳ ඇතිරිලා දාපු ගම මේ යක්ෂයා ඩිස්කට ඇටැක් කරන්න ගන්නවා. මේත් එක්කම යෝගා සහ ඩියා දෙන්නම මෙතනට ඇවිත් ඩිස්කව බේර ගන්නවා. ඊට පස්සේ යෝගා කියනවා මෙතනින් පස්සේ හැමෝම එකට ඉන්න ඕනි කියලා. ඒ නිසා හැමෝම නේස්ගේ රූම් එකේ ඉන්න තීරණය කරනවා. කොහොම නමුත් නේස්ට එකපාරටම යක්ෂණියක් පහලා ජෝට පහර දෙන්න ගන්නවා. ඒ නිසා හැමෝම මෙතනට ඇවිත් නේස්ව අල්ල ගන්නවා. ඒ වගේම ඩියා ඉක්මනටම ගිහින් ඩෙව්ලොන්ගේ වාහනේ වීදුරුව කඩලා ඒක තිබ්බ කඹයක් අරගෙන එනවා. ඊට පස්සේ හැමෝම එකතු වෙලා ගොඩක් අමාරුවෙන් නේස්ව ගැට ගහනවා. ඉතින් මෙහෙම බදාදා දවසත් උදා වෙනවා. කොහොම නමුත් ඩියා ඩිස්කට කියනවා මම කන්දේ ඉන්න අයව බේරගන්න try කරන එකට ඔයා මාත් එක්ක රණ්ඩු කරන්න එපා කියලා. ඒ ඩිස්කා කියනවා කන්දේ ඉන්න යාළුවන්ට අද තමයි ජීවත් වෙන්න තියෙන අන්තිම දවස කියලා. ඒ නිසා අද රෑ වෙද්දී ඒ අයව හොයාගන්න බැරි වුණොත් මම තනියම හරි ගෙදර යනවා කියනවා. ඉතින් ඊට පස්සේ ඩිස්කා නේස්ව බලා ගන්න ඕනි නිසා මෙතන නතර වෙනවා. කොහොම නමුත් ඩියා සහ අනිත් දෙන්න යන්නේ වාක් ඩීගේ බිරිඳ ලකාව හම්බ වෙන්න. ඒ කිව්වේ මූවී එකේ මුලදී ගමේ කට්ටිය එකතු වෙලා ගැහැණු කෙනෙක්ට බැන්නේ පිරිමි දරුවෙක්
කෙනෙක් හිටියේ නැහැ කියලා අන්නේ ගැහණු කෙනාව හම්බ වෙන්න තමයි මේ අය යන්නේ. කොහොම හරි ලකාව හම්බ වුණාට පස්සේ ඩියාගේ නම කිව්වට පස්සේ ලකා කියනවා ඔයා දන්නවද ඔයාගේ නමේ තේරුම මොකක්ද කියලා. ඒ වගේම එදා මම වෙනුවෙන් ගමේ මිනිස්සුන්ට කතා කරපු එකට ඩියාට ස්තුති කරන ලකා මේ අයව ගෙදර ඇතුළට ගන්නවා. ඊට පස්සේ මේ අය ගමේ පාලකයාව පත් කරනකොට තියෙන කොන්දේසි කරන ලකාගෙන් අහනවා. ඉතින් ගමේ පාලකයා වෙන්න කොන්දේසි ගොඩක් තියෙනවා. ඒකෙන් එකක් තමයි සොහොනේ තියෙන ගහ යට දවස් 40ක් රැවල් 40ක් ඉන්න ඕනි කියන එක. ඉතින් ගොඩක් අය ඒකට බයේ තමයි මේකට ඉදිරිපත් වෙන්න අකමැති. එතකොට ජෝ අහනවා වාග්ටි එයා වෙනුවට ආදේශකෙක් හැදුවේ නැද්ද කියලා. එතකොට ලකා කියනවා වාග්ටි එයා වෙනුවට ආදේශකෙක් හැදුවා. එයාගේ නම පැන්ජි. ඒත් වාග්ටිගේ හදිසි මරණයෙන් පස්සේ පැන්ජි හැංගුණා කියනවා. ඊට පස්සේ මේ තුන්දෙනා පැන්ජිව හොයාගෙන ලකා දුන්න මැප් එකට අනුව හුදකලා ප්‍රදේශයකට යනවා. හැබැයි මේ අයට හොරෙන් වක්හරුත් පස්සෙන් එනවා. කොහොම හරි පැන්ජිගේ ගෙදර ළඟට යන ජෝ මේ දොරට තට්ටු කරනවා. එතකොට මුළු ශරීරයේම කළු පාට මොනාදෝ ගාගෙන ඉන්න පැන්ජිව දැක්කම ජෝ නම් ගොඩක් බය වෙනවා. ඉතින් ඩියා ගමේ මිනිස්සු වගේම යාගේ යාළුවන්ටත් ගමට පාලකේ නැති නිසා සිද්ධ වුණ ප්‍රශ්න ගැන පැන්ජිට කියනවා. ඒ නිසා වාග්ඩී ලෑස්ති කරපු කෙනෙක් විදියට මේ වගකීම බාරගෙන ගමේ පාලකයා වෙන්න කියලා ඩියා කියනවා. ඒත් පැන්ජි කියනවා වක්හර් අවුරුදු ගාණක් බලන් ඉඳලා තමයි අඳුරු මායාවක් කරලා වාග්ඩීව මරලා තියෙන්නේ. ඒ නිසා වක්හර් මටත් අඳුරු මායාවක් කරයි කියලා පැන්ජි බය වෙනවා. ඒ වගේම පාලකයා වෙන්න මම ලෑස්ති මදි කියලා පැන්ජි හිතනවා. එතකොට ඩියා කියනවා අවුරුදු 8ක් ලෑස්ති වුණා කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඒ නිසා වාග්ඩී වෙනුවෙන් ඔයා වගකීම බාර ගන්න කාලේ හරි කියලා. කොහොම හරි මේ කතාවලින් පස්සේ අන්තිමට පැන්ජි මේ වැඩේට කැමති වෙනවා. ඊට පස්සේ පැන්ජි කියනවා හවස් වෙද්දී පරණ සොහොන ළඟට ඇවිත් මාව හම්බ වෙන්න කියලා. හැබැයි මේ කවුරුත් දැනගෙන හිටියේ නෑ. වක්කාර හොර රහසම මේ හැමදේම බලාගෙන හිටියේ කියලා. ඉතින් මේ තුන්දෙනා පරණ සොහොනට ගිහින් පැන්ජි එනකම් බලාගෙන ඉන්නවා. ඒත් සොහොනට යන්න ලෑස්ති වෙන පැන්ජිව හම්බ වෙන්න එන්නේ වක්කාර. ඉතින් වක්කාර මේ වෙලාවේ අඳුරු මායාවක් කරලා පැන්ජිගේ අතින්ම පැන්ජිගේ බෙල්ල බිරිකලා මරලා දානවා. ඉතින් පැන්ජි එන්න පරක්කුණ නිසා සැක හිතිලා මේ අය පැන්ජිගේ ගෙදරට එනවා. එතකොට පැන්ජිව එල්ලලා තියෙනවා දැකලා කලබල වෙන ඩියා හැම ඉක්මනට මේ කඹය කපලා දානවා. මේ අතරේ නේස්ගේ ඇඟේ ඉන්න යක්ෂයා හවස් වෙද්දී අවදි වෙනවා. ඒ වගේම මේ කාමරේම දෙදරන්න ගත්ත නිසා ඩිස්කා හොඳටම බය වෙනවා. කොහොම නමුත් අන්තිමට බලාපොරොත්තු වුණ පැන්ජි මැරුණ නිසා ඩියා ගොඩක් දුක් වෙනවා. ඒ වගේම මේ වෙලාවේ ඩිස්කා යෝගට කෝල් කරලා නේස්ගේ හැසිරීම ගැන කියනවා. මේ අතර පැන්ජිව මරලාපු වක්කර් ආපහු අඳුරු මායාවක් කරලා කලින් ගෙන්නපු යක්ෂයා රඳවන්න උත්සාහ කරනවා. ඒත් මේ යක්ෂයා වක්කර්ට පහර දෙන්න හදනවා. අන්න ඒ නිසා වක්කර් ළඟ හිටපු ගෝලයාගේ ඇඟිල්ල කපලා පූජාවක් විදිහට දීපු නිසා යක්ෂයාගෙන් බේරෙන්න වක්කර්ට පුළුවන් වෙනවා. මේ අතර හොස්පිටල් එකේ දන්වල් දාලා ගැට ගහලා ඉන්න මිනිස්සුන්ව බලා ගන්න අර ඇටෙන්ඩන්ට් යනවා. හැබැයි මෙතන හිටපු ලෙඩ්ඩු මේ කාමරේ හිටියේ නැහැ. කොහොම නමුත් මේ ඇටෙන්ඩන්ට් සිවිලම දිහා බලනවා. එතකොට දකිනවා එක මිනිස්සේ සිවිලම උඩ එල්ලිලා ඉන්නවා. ඉතින් මේ ඇටෙන්ඩන්ට් දැනගන්නවා දන්වැල් දාලා ඉන්න ලෙඩ්ඩු ටික පැනලා ගිහින් ඉන්නේ කියලා. ඒ නිසා හොඳටම බය වෙන මේ ඇටෙන්ඩන්ට් මෙතනින් පැනලා දුවනවා. ඒ වගේම අනිත් පැත්තේ යෝගා ගෙදර ළඟ හිටිය යක්කු ආපු ලෙඩෙක්ව ගැට ගහලා අනිත් දෙන්න එක නේස් ඉන්න තැනට යනවා. ඉතින් ඩිස්කා කියනවා යක්කු අහලා ඉන්න නේස් දන්නේ නැති භාෂාවකින් කතා කරලා බිත්තියේ මොනවාද ලියනවා කියලා. කොහොම හරි බිත්තියේ ලියලිය හිටිය නේස් වෙන භාෂාවකින් ඩියාට මොනා හරි දෙයක් කියනවා. ඒ වගේම ටික වෙලාවකට පස්සේ නේස්ට සිහිය නැති වෙනවා වගේම යෝග අහනවා ඒ භාෂාව ඔයාට තේරෙනවද කියලා. ඉතින් ඊට පස්සේ ඩියා නේස් බිත්තියේ ලියලා තියෙන එක කියවනවා. මේකේ ලියලා තියෙන්නේ ඒක පටන් ගත්තේ ජීවිතේ උපදෙස් මත වගේම ඉගියකින් අවසන් වෙනවා කියලා. ඒ වගේම සොහොනේ ඉන්න ගේට්ටුවට තට්ටු කරන්න මධ්‍යම රැයේ ඉඳන් හිරු උදා වෙනකන් එතන භාවනා කරන්න. එතකොට දොරටුවේ යතුර ඔබේ ඔඩොක්කුවට වැටේ කියලා තමයි ලියලා තියෙන්නේ. ඉතින් මෙහෙම ලියලා තියෙන හැම දෙයක්ම කියවලා ඩියා කියනවා මේ ආත්මේ යාලට උදව් කරන්න හදන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ඩියාට මතක් වෙනවා මේකේ පාලකයෝ ඡන්දයෙන් පත් කරන්නේ නැහැ. අපිව තෝරගන්නවා කියලා ලකා කියපු කතාව. ඒ වගේම ඩියාගේ නමේ තේරුම දන්නවද කියලා ලකා අහපු දේත් මේ වෙලාවේ ඩියාට මතක් වෙනවා. ඊට පස්සේ හැම කෙනෙක්ම බේරගන්න කරන්න ඕනි මොකද්ද කියලා ඩියාට තේරුම් යනවා. ඊට පස්සේ ඩියා යාළුවෝ තුන්දෙනාව එකගෙන සොහොනට ගිහින් එයාලට කියලා වලක් කපනවා. ඒ අතරේ ඩියා තාත්තට කෝල් එකක් ගන්නවා. එතකොට හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ශක්තිමත්ව ඉන්න කියලා තාත්තා ඩියාගේ හිත හදනවා. ඊට පස්සේ ඩියා මේ තුන්දෙනාට කියනවා මං වලට බැස්සට පස්සේ
දාලා මාව වහන්න කියලා. ඒ වගේම උදේට මාව ආපහු වලෙන් ගොඩට ගන්න කියලා ඩියා මේ වෙලාවේ කියනවා. හැබැයි මේ වැඩෙන් ඩියා මැරෙන්න උනත් පුළුවන්. ඒ නිසා යාළුවා මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. ඒත් නේස් කිව්ව විදියට මේ දුෂ්කර ක්‍රියාව කරලා පාලකයා වෙන්න තමයි ඩියා හදන්නේ. කොහොම හරි අන්තිමට මේ වැඩේ කරන්න යාළුවෝ තුන්දෙනාම කැමති කරව ගන්නවා. ඉතින් ඩියාව වලට දාලා පස් වලින් වහන අතරේ මෙතනට යක්කු ආපු මිනිස්සු වගේක් ඇවිත් මේ අයට පහර දෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගට වල වහන්න කියලා අනිත් දෙන්න මේ අයව නතර කරන්න try කරනවා. අන්න ඒ වෙලාවේ එක යක්ෂයෙක් ඩිස්කව ගහක් උඩට ඇදගෙන යනවා. ඒත් මේ වෙලාවේ යෝගා ඩියා ඉන්න වල වහලා ඉවර කරපු නිසා මේ යක්ෂයා වහපු කෙනා ඩිස්කව අතහරිනවා. ඒ වගේම ටික වෙලාවක් යනකොට අනිත් හැමෝම යක්ෂයෝ මෙතනින් අතුරුදහන් වෙනවා. හැබැයි ඩියාට ඇදුම තියෙන නිසා වල ඇතුලේ ඉඳින් ටිකක් අමාරු වෙනවා. ඒ වෙලාවේ ඩිස්කා ඩියාගේ සාක්කුවට දාපු පැකට් එකක් මතක් වෙලා ඒකේ උදව්වෙන් ඩියා ලෙඩේ හතිය පාලනය කරගන්නවා. ඉතින් ඩිස්කා ගෙදර ආවම තමයි දකින්නේ ඇඳේ ගැට ගහලා ගිය නේස් අතුරුදහන් වෙලා කියලා. හැබැයි මේ වෙලාවේ ඩිස්කා නේස්ව හොයනකොට දකින්නවා නේස්ට යක්කු හලා බිත්තියේ ඉන්නවා. දැන් මේක දැකලා හොඳටම බය වුණ ඩිස්කා දකින්නවා තව යක්කු ආපු කෙනෙක් කාමරය ඇතුළට එනවා. මේ අතරේ කැලේ ඉන්න ජෝටත් යක්ෂයෝ පහර දෙනවා. ඒ වගේම අනිත් පැත්තේ ජෝ සහ ඩිස්කව හොයාගෙන ගෙදරට ආපු යෝගට වක්කාර්ගේ යක්ෂයා පහර දෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඩියා තාමත් ඉන්නේ අර වල ඇතුලේ. ඒ වගේම ඩියා විශ්වාස කරනවා මේ වැඩෙන් පස්සේ තමන් මිය යයි කියලා. ඒ නිසා ඩියා ෆෝන් එකේ කැම් එක ඔන් කරලා වීඩියෝ එකක් දානවා තමන්ගේ තාත්තට එහෙම මේ වීඩියෝ එකෙන් පණිවිඩයක් දෙන්න. හැබැයි මේත් එක්කම යක්ෂයා ඩියා ඉන්න වල ඇතුලට අත දානවා. අන්න ඒ වෙලාවේ පස් වැටෙන්නේ නැති වෙන්න දාලා තිබ්බ රෙදි කෑල්ල ඉරිලා යනවා. ඒ වගේම ඩියාගේ මූණට පස් වැටෙන්න පටන් ගත්ත නිසා අන්තිමට ඩියාට සිහිය නැති වෙනවා. කොහොම හරි මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් ඩියාගේ බෙල්ල මිරිකනවා වගේ ඩියාට දැනෙනවා. ඉතින් ටික වෙලාවක් යනකොට යක්ෂයන් විශාල සංඛ්‍යාවක් ඇවිත් ඩියා ඉන්න මේ සොහොන ළඟට එකතු වෙනවා. ඒ වගේම ඩියා හිතනවා තමන් මේ වෙලාවේ ජීවිතෙන් සමුගනී කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. ඩියාට එකපාරටම රතු ඇඳුමක් ඇඳන් ඉන්න රැජිනා පේන්න ගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් අඳුරු මායාවන් කර කර හිටපු වක්කාර්ගේ කටේ ලේ ඇවිත් සිහිය නැති වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති වක්කාර ළඟ ඉන්න යක්ෂයා යෝගට පහර දුන්නා. හැබැයි මේ වෙලාවේ ඒ යක්ෂයා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ යෝගා ඉක්මනට යන්නේ ඩියා වල දාලා ඉන්න සොහොන ළඟට. කොහොම හරි වල ගොඩ දාලා සිහිය නැතුව ඉන්න ඩියාව එළියට ගන්න යෝගට පුළුවන් වෙනවා. හැබැයි මේ වෙලාවේ ඩියාට කලින් පෙනුන රැජින නලලට අත තියෙනවා දැනිලා ආපහු පියවිසිහෙට එනවා. ඉතින් ඩියාට සිහියාව එකට යෝග ගොඩ සතුට වෙනවා. ඒ වගේම ඩියාට වලේ තිබිලා තමන්ගේ ෆෝන් එක වගේම දොරටුවේ යතුරත් හම්බ වෙනවා. ඒත් මේ යතුර යෝගට පේන්නේ නැහැ. කොහොම නමුත් සිහිය නැති වෙලා හිටපු වක්කාර මෙතනට ඇවිත් යෝගට පහර දීලා ඩියාව මරන්න හදනවා. ඒත් වක්කාරට ඒ දේ වැඩිකල් කරන්න උනේ නැහැ. මොකද යක්ෂ ආත්ම වක්කාරව පොළොව යටට ඇදලා ගන්නවා. ඊට පස්සේ ඩියා මේ යතුරත් අරගෙන කන්ද උඩට යනවා. ඒ වගේම ඩියාට එම හම්බ වුණ ගේට්ටුව ඇරලා කන්ද හිටිය ඩෙවුලෙන් වගේම යෝගගේ යාළුවන්වත් එළියට අරගෙන එනවා. ඊට පස්සේ ඩියා මේ ගේට්ටුව වහලා ලොක් කරනවා. ඒ වගේම ගේට්ටුව අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඉරිදා දවසේ වෙද්දී ගෙදර ගිහින් ඉන්න ඩියාව. එතකොට ඩියාට යෝගා කෝල් කරලා කියනවා එයා ඩියාට කැමතියි කියලා. ඒ නිසා ඩියා එයාව අඳුරගන්න කැමතියි කිව්වම ඩියාත් ඒකට සතුටු වෙනවා. අද යෝගාගේ බර්ත්ඩේ එක නිසා එයා ඩියාව ඩිනර් එකකට එකගෙන යන්න එන්නම් කියනවා. ඉතින් මේ වෙලාවේ මිනිස්සු ඩියාව හම්බ වෙන්න එනවා. දැන් ඩියා ඒ කන්දේ පාලකයා. ඒ නිසා ඒ කන්දේ පූජාවක් කරන්න යන්න ඩියාගෙන් අවසර ගන්න තමයි ඒක නා ඇවිත් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක හොඳයි නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකේ අදහස පහලින් කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම ඔයාලට මොනා හරි මූවි එකක් අරගෙන එන්න ඕනි නම් ඒ මූවි එකත් පහලින් කමෙන්ට් එකකින් දාන්න. ඊට පස්සේ මම මේ මූවි එක බලලා හොඳ මූවි එකක් නම් මම අනිවාර්යෙන් ඔයාලට රිවිව් එකක් අරගෙන එනවා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරිම මූවි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්. Мы забыла, помни имена, лица номера. Я помню только пин-код за мастер-класс.